සුබ දේශනක් වේවා. මම නීතිඥ මාලක වික්‍රමසිංහ ලංකා විදුලි පොදු සේවක සංගමේ සභාපති. අද දින මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවන්න තීරණය වුණේ ඔබ දන්නවා මේ වෙනකොට නැවත වරක් විදුලිය සම්බන්ධයෙන් මාර්තුකා මැවමින් තිබෙනවා. විශේෂයෙන්ම ගත්තාම විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් මේ වෙනකොට විදුලි බිල සංශෝධනයක් සම්බන්ධයෙන් මහජන උපිතා කොමිසම සභාව විසින් මහජන අදහස් විමසීම ඊයේ දිනේදී ආරම්භ කළා. එතකොට විදුලි බිල සංශෝධනයක් අවශ්‍යද නැද්ද කියන කාරණය සම්බන්ධයෙන් විදුලි බිල මණ්ඩලයේ වෘත්තීය සමිතියක් විදිහට අපේ අදහස කුමක්ද කියන එක අපි ප්‍රකාශ කරන්න ඕනේ. ඒ සඳහා තමයි අපි මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවුවේ. එතකොට පළවෙනි දේ තමයි විදුලි බිල සංශෝධනය විය යුතුද? ඔව් සංශෝධනය විය යුතුයි. ඒක තමයි එකක් තමයි ව්‍යවස්ථාපිත හේතුවක්. ඒ කියන්නේ ව්‍යවස්ථාවෙන් එහෙම නැත්නම් ව්‍යවස්ථාපිත නීතියෙන් අපිට තියෙනවා මාස 6කට වරක් විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් ඒ අවශ්‍ය කරුණු කාරණා තියෙනවා. එතකොට පළවෙනි විදුලි බිල සංශෝධනය මේ අවුරුද්දේ ජනවාරි මාසයේ සිද්ධ වුණා. ඊට පස්සේ ඊළඟ විදුලි බිල සංශෝධනය එන්න තියෙන්නේ මේ ජූනි මාසයේ. ඒ කියන්නේ ජනවාරි ජූනි මාසයේ මාස 6ක් සඳහා විදුලි බිල සංශෝධනය වුණා. ඊට පස්සේ දැන් තියෙනවා ජූනි දෙසැම්බර් කාලේ සඳහා විදුලි බිල සංශෝධනය. ඒතකොට මේ සංශෝධනය එනවා. ඒතකොට විදුලි බිල සංශෝධනය එහෙම නැත්නම් මෙය විදුලි බිල වැඩිවීමක් හෝ අඩුවීමක් වගේ සංශෝධනයක්නේ. ඒක වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. එතකොට මේක කරන ක්‍රමවේදයක් තියෙනවා. මොකද්ද ක්‍රමවේදය? කවුද කරන්නේ? පළවෙනි දේ තමයි මහජන උපිතා කොමිසම් සභාව විසින් තමයි විදුලි බල මණ්ඩලයේ විදුලි බිල තීරණය කරන්නේ. මොකද ඒක විදුලි මණ්ඩලයේ තීරණය කරන්නවත් ආණ්ඩුවට තීරණය කරන්නවත් හැකියාවක් නැහැ. ඒක තීරණය කරන්න ඕනි IMF එකට තීරණය කරන්නත් බෑ. ඒකත් තේරුම් ගන්න ඕනේ. ඒක ඇවිල්ලා විදුලි මණ්ඩලයටවත් IMF එකටවත් එහෙම නැත්නම් ආණ්ඩුවටවත් තීරණය කරන්න බෑ. ඒක තීරණය කිරීමේ බලය දීලා තියෙනවා පනතක් මගින් මහජන උපිතා කොමිසම් සභාවට. ඒතකොට මේ පනතේ කොමිසම් සභාවට දීලා තියෙන ගයිඩ්ලයින් එක අනුව කොහොමද තියෙන්නේ? එතකොට විදුලි බිල සංශෝධනය වෙන්නේ එකක් තමයි විදුලි බල මණ්ඩලයට යන පිරිවැය. ඒ කියන්නේ ජනන සම්ප්‍රේෂණ බෙදා හැරීම් සහ ණය තුරුස් ගෙවන්න තියෙන ඒ කියන්නේ වාරික සහ සියලු මේන්ටේනන්ස් එහෙම නැත්නම් නඩත්තු කටයුතු ඔය සියලු අපේ පිරිවැය එකතු කරලා ඒ පිරිවැය ආවරණය වෙන පරිදි විදුලි බිලක් නියම කරන්න ඕනේ. එතකොට මේ පිරිවැය ආවරණය කරන පහුගිය ඔබ දන්න විදුලි පාඩුයි කියනකොට හුඟක් වෙලාට වෙලා තිබ්බේ ඒ පිරිවැය ආවරණ රජයෙන් සහන ආධාර දුන්නා. නැතු විදුලි මණ්ඩලේ පාඩුවීමක් නෙමෙයි රජයේ සහන ආධාර හින්දා තමයි එහෙම තත්ත්වයක් වුනේ. ඒතකොට දැන් මේ වෙනකොට IMF එක සහ ලෝක බැංකුව කියලා තියෙනවා විදුලි බිල ආවරණය කිරීමට රජයේ මැදිහත් නොවිය යුතු. එහෙනම් විදුලි බල මණ්ඩලයේ ඒ නිෂ්පාදන වියදම පාරිභෝගිකයන් අය කරගත යුතුයි. ඉතින් කිසි ගැටලුවක් නැහැ. ඒ අනුව තමයි විදුලි බිල සංශෝධනය වෙන්නේ. එතකොට මේ සංශෝධනය සිදුවන්නේ කොහොමද? එකක් තමයි මේකේ පැහැදිලිව තියෙනවා පසුගිය වසරට. ඒ කියන්නේ දැන් 2025 වසර යන්නේ. ඒතර 24 වසරේදී ඒ මාස 6 ඒ කියන්නේ අර අවුරුදු භාගයක ඒ කියන්නේ මාස 6ක විදුලි බිල වැඩිවීම හෝ අඩු කිරීමෙන් ලැබිච්ච ලාභයක් හෝ පාඩුවක් තියෙනවා නම් ඊළඟ ඒ කියන්නේ දැන් මේ සංශෝධනයෙන් ඒක පියව ගන්න ඕනේ. දැන් ගිය පාර විදුලි බිල අඩු කිරීමේදී සිදුුනේ මෙහෙම දෙයක්. ඒතකොට 2024 ජනවාරි සහ ජූනි මාසයේ විදුලි මණ්ඩලය අධික ලාභයක් ලබලා තිබ්බා. ඒ ලාභය නිසා සැලකිය යුතු මට්ටම මොකද 120කින් පවුණු විදුලි බිල අඩු කළා. හැබැයි වෘත්තීය සමිතියක් විදිහට අපි මේ අවස්ථාවේදී මහජන උපදේශනයේ කිව්වා ඔච්චර විදුලි බිල අඩු කිරීමට යන්න එපා. ආයි වැඩ කිරීමක් වුණොත් මේක රටට ඔරොත්තු දෙන්නේ නැහැ. මොකද ඒ වෙලාවේ මිනිස්සු යම් ප්‍රමාණයක ජනතාවත් යම් ඒ හුරු වෙලා තිබුණා මේ විදුලි බිලට. ඒ විදුලි බිල හුරු වෙලා තිබිච්ච ඉන්න මේ ඉදිරි සැලසුම හිතලා බලලා විදුලි අඩු කළා නම් ආයි වැඩි කිරීමක් ගැන කතා නොකර ඉන්න තිබුණා. හැබැයි අපි දන්නේ දේශපාලන උවමනාවකට එන ආණ්ඩුවට ඡන්දයක් තිබ්බින්ද කොහොම හරි සැලකිය යුතු විදුලි අඩු කළා. හරි දැන් ඒතකොට දැන් ඊළඟට මොකද්ද වෙන්නේ? දැන් ඇවිල්ලා තියෙන ඊළඟ කාර්තුව. ඒ කාර්තුව ඊළඟ මාස 6. ඒතකොට ජූනි මාසයේ සිට දෙසැම්බර් මාසයේ දා මාස 6ක් තියෙනවා. දැන් මේකෙදි විදුලි බිල වැඩි කිරීම අඩු කිරීමට දැන් මහජන උපිතා කොමිසම් සභාවට බලය ඇවිල්ලා තියෙනවා. දැන් කොහොමද කරන්න ඕනේ? ඉස්සෙල්ල බලන්න ඕනේ 2024 වර්ෂයේ මේ මාස 6 එන ජූනි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා ලාභයක් හෝ පාඩුවක් තිබ්බද? ඒතොර ඒ ලාභයක් හෝ පාඩුවක් තිබ්බනම් මේ වියදමින් එක අඩු වෙන්න ඕනේ. ඊට පස්සේ පාඩුවක් තිබ්බනම් මේකට එකතු වෙන්න ඕනේ. ඒතොර දැන් පහුගිය අවුරුද්දේ ඔය මාස 6ෙත් විදුලි මණ්ඩලයේ සැලකිය යුතු ලාභයක් තිබුණා. ඒතොර එහෙනම් ඒතොර ඒක සර්ප්ලස් එකක් තියෙනවා. නැත්නම් ඉතිරියක් තියෙනවා. ඒ ඉතිරිය මහජනතාවට ලැබිය යුතුයි. ඒ වගේම ඊට පස්සේ මේ මාස 6 තුල දැන් ඉදිරියේදී මේ විදුලි බිල ගණනය කිරීමේදී විදුලි මණ්ඩලයේ වියදම සැබෑ වියදමට අමතරව අපේක්ෂිත
වියදම් ගැන යම් සැලකිල්ලක් දක්වන්න ඕනේ. විශේෂයෙන්ම ගත්තාම මේ ඉදිරියේදී වර්ෂා මාස සාමාන්‍යයෙන් ගත්තාම අධික වර්ෂාවක් ලැබෙන මාස ටිකක් ඉදිරියට තියෙන්නේ. ඒ නිසා ඒකත් ගැන සලකා බලලා තමයි විදුලි බිල සංශෝධනය යන්න ඕනේ. ඉතින් මේක තමයි සංශෝධනයේ ක්‍රමවේදය. හැබැයි දැනට තියෙන තොරතුරු අනුව අපිට විදුලි මණ්ඩලයෙන් දීපු ලේඛනවල මේ පසුගිය මාස 3 පාඩුවක් මේ විදුලි බිලට එකතු කිරීමට යෝජනා කරලා තියෙනවා. හැබැයි ඒක නීත්‍ය අනුකූල නැහැ. ඒක සිදු නොවිය යුතු දෙයක්. ඒක එකතු කරන්න තියෙන්නේ 2026 දී. 2026 විදුලි බිල සංශෝධනයට එන්න ඕන එකක් 25 මේ මාස 6ට එන එක වැරදි. ඒතකොට ඒක නීති විරෝධී නීත්‍ය අනුකූල ක්‍රමවේදයක් නෙමෙයි. දැන් ඒක මම හිතන්නේ මහජන උපිතා කොමිෂන් සභාව විසින් ඔවුන්ගේ නිර්දේශවල ඒක ඉවත් කිරීමට මම හිතන්නේ නිර්දේශ කළා තියෙනවා. ඉතින් ඒක සැලකිලිමත් යුතුයි. එතකොට මේ වෙනකොට විදුලි මණ්ඩලය යෝජනා කළා තුන 118 විදුලි බිල වැඩි කිරීමක් අපි වෘත්ති සමිතියක් විදිහට හිතනවා. මේක තනි ඉලක්කමකට ආවොත් හොඳයි කියලා අපි මොකද අපි මේ ගණනය කිරීම 100%ක් කළා. මොකද ඒක අපේ රාජකාරිය නෙමෙයි. විදුලි බිල වැඩි වෙනවා නම් අඩුම ගානේ තනි ඉලක්කමකට වැඩිවීමකට එහා යන්න හොඳ නෑ. ඒක එකක් තමයි. එක පැත්තකින් රටේ ආර්ථිකයට බලපානවා. මොකද පළවෙනි දේ තමයි කුඩා ව්‍යාපාර මේ වෙනකොට යම් සහනදායි මට්ටමේ පහුගිය විදුලි බිල අඩු කිරීමත් එක්ක ආවා. ඒතකොට නැවත වරක් විදුලි බිල වැඩි වුණොත් එහෙම මේක ඔවුන්ගේ ව්‍යාපාර කඩා වැටෙනවා. හැබැයි ඊට වඩා ප්‍රශ්නයක් වෙනවා. ඔබ දන්නවා විදුලි බිල වැඩි වුණාම ඔය සෑම් බාණ්ඩ එක මිල වැඩි වෙනවා. හැබැයි විදුලි බිල අඩු වුණා කියලා ඔය එක බාණ්ඩ එකම මිල අඩු වෙන්නේ නැහැ. දැන් මේ පහුගිය කාලේ විදුලි බිල අඩු වීම නිසා මොනවද අඩු වුනේ මේ රටේ? ආණ්ඩුව මේ දිහත් අඩු කළෙත් නැහනේ. ඒකත් නැතුව දහපෝ දැන් වැඩි වුණොත් එහෙම කියන්නේ ආයි ව්‍යාපාර කරේ පටන් ගන්නවා. දැන් අපි මාරයි දැන් විදුලි බිල වැඩිලා පාඩු. ඒ හින්දා ආණ්ඩුවට වක්කීමක් තියෙනවා. මම විශේෂ මහජන උපයෝග කොමිෂන් සභාවට වක්කීමක් තියෙනවා මේ අවස්ථාවේදී. ඒ ගැන සැලකීම මොකද අපි ගිය විදුලි බිල වැඩි කිරීමේ යෝජනාවේදී අපි වෘත්ති සමිතියකදී කිව්වේ ඕක. මොකද අපි දන්නවා මේ වැඩි කරනකොට කට්ටිය වැඩි කරනවා අඩු කරන්නේ නැහැ. ඉතින් මේක තේරුම් ගන්න ඕනේ. මේ කියන්නේ නීතිය කෙසේ වෙතත් මේ රටේ මිනිසුන්ගේ ප්‍රායෝගික තත්ත්වය තේරුම් ගන්න බෑ. මිනිස්සු කොහොමද හැසිරෙන්නේ කියලා, ව්‍යාපාරික හැසිරෙන්නේ කොහොමද කියලා. ඒතකොට ඒ දේවල් සැලසුම් කරලා තමයි මේ දේ සිදුවේ. ඒ නිසා විදුලි මණ්ඩලයේ පාවඩ් ලැබීම කිසිසේත්ම අවශ්‍ය වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ගත්තාට පස්සේ පහුගිය වසරේ විදුලි මණ්ඩලයේ සේවකයන් ලැබිය යුතු බොහෝ දේවල් අහිමි වෙලා තියෙනවා. මම කියන්නේ ඒ ණය ගෙවලත් නැහැ විදුලි මණ්ඩලයේ. ඉතින් ඒ නිසා විදුලි මණ්ඩලයේ පැත්තෙන් සේවකයන්ට ලැබිය යුතු වැටුප් විෂමතා හෝ එහෙම නැත්නම් ප්‍රසාද දීමන ඒවා ලැබිලත් නැතුව ඒ වෙනුත් යම් සැලකිලිමක් ඉතුරු වෙලා තියෙනවා. එහෙනම් ඒ ටිකක් දැන් ජනතාවට ලැබෙන්න ඕනේ. ඒ නිසා මේ විදුලි බිල සංශෝධන සම්බන්ධයෙන් නීත්‍ය අනුකූල පියවර ගැනීමට අවශ්‍යතාවයක් තියෙනවා. ඒ වගේම IMF සම්බන්ධයෙන් අපිට කියන්න තියෙන්නේ IMF එක ඒකාතිකින් බලනකොට ඊයේ අපි මාධ්‍යවල දැක්කා ඔවුන් කියනවා මේ විදුලි බිල වැඩි කරනකම් ඔවුන්ගේ අර මොකද අධ්‍යක්ෂකමල සාකච්ඡාවක්වත් තියන්නේ මේක තර්ජනය කිරීම. ඒතකොට දැන් මේ ජාත්‍යන්තර ආයතන ලංකාවට මොකද්ද කිව්වේ? ඔබලාගේ රටේ ආයතන දේශපාලනීකරණය වෙලා ඒ නිසා මේවාට ස්වාධීන කතාවක් දෙන්න කියලා. ඒතකොට ඒ මත තමයි කොච්චර ස්වාධීන නැද්ද කියන කෙසේ වෙතත් ඒ මත තමයි මේ අල්ලස් කොමිෂන් සභාව ඊට පස්සේ ව්‍යවස්ථාදායක සභාව ඊට පස්සේ PUCSL එක වගේ ආයතන ඇති කළේ. එතකොට දැන් මේ IMF එකම කියනවා නම් විදුලි වැඩි කරන්න කියලා ඉතින් එහෙනම් PUCSL එක වහලා දාන්න ඕනේ. ඉස්තේරුමක් නැහැ IMF එකේ යෝජනා කරගෙන විදුලි වැඩි කරලා ඉවරයි. ඒතර එහෙනම් IMF එක දැනගන්න ඕනි තමන්ගේ රාජකාරිය ඒ අදාළ ආයතන තියෙනවා. ඒ ආයතනත් එක්ක ගනුදෙනු කරන්න සහ විශේෂයෙන්ම ගත්තාම මහජන උපිතා කොමිෂන් සභාවට දීලා බලය ඔවුන්ට ක්‍රියාත්මක කරන්න දෙන්න. මේක වැරද්දක් තියෙනවා ඔවුන් එක්ක සාකච්ඡා කරන්න. මොකද මේ විදුලි බිල සංශෝධන සම්බන්ධයෙන් යම් දෝෂයක් තිබ්බොත් ඒක සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමේ අවස්ථාවක් තියෙන සැමටම. ඒ නිසා එතෙන්ට යන්න එහෙම නැතුව මේ තග දාලා මේ කරන්න හදන වැඩේ වැරදි. මොකද ඒකෙන් IMF එකට එක්කෝ සමහර විට අපේ රටේ නිලධාරීන් ඔවුන්ට වැරදි උපදෙස් වැරදි දත්ත දීලා වෙන්න පුළුවන්. මොකද දැන් මේ දත්ත ගත්තට පස්සේ මම දැන් ජනාධිපතිවරයෙක් කියනවා මේ දත්ත වැරදි කියලා. ඒක තමයි ප්‍රශ්නේ. මේ නිලධාරීන් විසින් ලබා දෙන දත්තවල ලොකු පරස්පරතා තියෙනවා. එහෙම තියෙන්න බෑ. හැබැයි එහෙම තියෙනවා. එහෙනම් අපිට පේනවා මේ යම් අර අපි එදා ඉඳන් කියන මාෆියාවක් ක්‍රියාත්මක වෙන මාෆියාවේ අවශ්‍යතාවයට ඔවුන්ගේ අවශ්‍යතාව ඉටු කිරීම සඳහා මේ දත්ත මේ කරනවා. ඒ නිසා තර මහජන උපයෝග කොමිෂන් සභාවට වක්කීමක් තියෙනවා. මේ දත්ත ඉතාමත් හොඳින් විශ්ලේෂණය කරලා මේ විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් ඔවුන්ගේ අවසාන නිගමන ලබා දෙන්න. ඒ වගේම අපි දැක්කා විදුලි බිල සම්බන්ධයෙන් මහජන උපයෝග කොමිසාරට බලය තියෙනවා. හැබැයි පෙට්‍රෝලියම් එක එහෙම නැත්නම් තෙල් මිල තීරණය කිරීම සම්බන්ධයෙන් එහෙම ආයතනයක් නැහැ. ඒතකොට මේ තෙල් මිලට සූත්‍රයක් දාලා ඒ කොහොමද ඒක තීරණය කරන්නේ? තෙල් මිල කොහොමද වෙන්නේ කියන ගැටලුවක්. විශේෂයෙන්ම ගත්තට පස්සේ
නැප්ත සහ දැවි තෙල් කියන්නේ අපේ බයි ප්‍රොඩක්ට් එක. ඒ කියන්නේ අපේ පිරිපහදුවෙන් ප්‍රධාන නිෂ්පාදන අමතර වෙන නිෂ්පාදනයක්. ඒතකොට ඒක විශේෂයෙන්ම ගන්න විදුලි වලින් විතරයි. මොකද මේ දැවි තෙල් ටික සහ නැප්ත ටික වෙන දෙන්න කවුරුවත් නැහැ. හැබැයි ඒක දෙන්නේ අධික මිලට. එහෙනම් ආණ්ඩුවට සහ පෙට්‍රෝලියම් එකට පුළුවන්. මොකද මේ එකම අමාත්‍යාංශ එකම ඇමතිවරයාට තියෙන්නේ මේකට හදන්න පොලිසි එකක්. ඒතකොට මේ බයි ප්‍රොඩක්ට් එක මොකද විශේෂයෙන්ම ගත්තාම සපුගස්කන්ධ බලාගාරය හැදුවේ ওই දැවි තෙල් ටික පුච්චන්න. අර ඒ වෙලාවේ දැවි තෙල් ටික ආවට පස්සේ කරන්න දෙයක් නැතිකම ඒක පුච්චන්න තමයි බලාගාරය හැදුවේ. ඒ නිකන් දුන්නේ. ඒතකොට දැන් එහෙම දිවිච්චා දැන් ඔවුන්ගේ ප්‍රධාන ආදායමක් කරගෙන තියෙනවා. ඉතින් මේවා සම්පූර්ණ වැරදි සම්පූර්ණ ප්‍රතිපත්ති විරෝධී වැඩ. ඒ නිසා විදුලිය ජනතාවට අඩුවට ලබා දිය යුතුයි. අඩුවට ලබා දිය යුතු නම් ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග තියෙනවා. මේවා මම හිතන්නේ ගිය පාර මහජන උපදේශනයේදී මේවා යෝජනා වුණා. හැබැයි අපිට ක්‍රියාත්මක වුණ බවක් පේන්නේ මේ සාමාන්‍ය තියෙන අර ඩීසල් පැට්‍රල් විකුණන මිලට එහෙම නැත්නම් අර පොම්පෙන් තෙල් ගහනවා ගන්නට තමයි මේ නැප්ත සහ දැවි තෙල් ලබා දෙන්නේ. මොකද ඒවා මේ විශේෂම ගත්තම අඩු ගන්න ට්‍රාන්ස්පෝර්ට් කරන්නවත් නෑ. ඒවා බටමගින් නිෂ්පාදනය කරන ටික කෙලින්ම බටමගින් බලාගාරට යවනවා. ඒතකොට ඒවා ඒ සඳහා මේ විශේෂම ගත්ත ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එකක් එහෙම නැත්නම් බවුසර් සඳහා මිලක් යන්නේ නෑ. හරිද? ඒතකොට මේ වගේ දේවල් අඩු කරලා ජනතාවට සහන දෙන්න විදුලි මිල අඩු කරන්න කටයුතු කළ හැකි. ඒ සඳහා ආණ්ඩුව මැදිහත් වෙන්න ඕනේ. ඒක ඇවිල්ලා PUCSL එකටවත් එහෙම නැත්නම් විදුලි වණ්ඩ කරපුවන් දෙයක් නෙමෙයි. ඒ හින්දා ආණ්ඩුව මැදිහත් වෙලා ඒ දේ කළ විශේෂම අපි ආණ්ඩුවට කියනවා මේ වෙලාවේදී මොකද ආණ්ඩුවට දේශපාලනික වශයෙන් හොඳයි විදුලි වැඩි කරන්න නැතුව ඉන්න එක අපිට අපි දේශපාලන වෘත්ති සමිතිය නොවන හින්දා අපිට ඒක අදාළතාවයක් නැහැ. නමුත් මේ අවස්ථාවේදී කෙසේ වුණත් රටේ ආර්ථිකය වෙනුවෙන් විදුලි බිල සංශෝධනය විය යුතුයි. විදුලි මණ්ඩලයේ පාඩු නොලැබිය යුතුයි. හැබැයි ඒ වගේම ඉතා වැදගත්ම දේ තමයි මේ සංශෝධනය කරන විශාල මිල වැඩි කිරීමක් නිසා රටේ ආර්ථිකයට බරපතල හානියක් වෙනවා. ඒ හානිය නැත කර ගැනීම ආණ්ඩුවේ වගකීමක්. ඒ වගේම මේ ස්වාධීන ආයතන වල වගකීමක්. විශේෂයෙන් PUCSL එක වගකීමක්. ඒ වගේම අපි IMF එකට කියනවා අනවශ්‍ය බලපෑම් කරන්න එපා. ඔයාලම තමයි කියන්නේ ස්වාධීන ආයතන හදන්න ස්වාධීන වෙන්න. එහෙම කියා තග දාන එක වහාම නතර කරන්න කියලා අපි ඉතා කාරුණාවෙන් යෝජනා කරනවා.